உலக நடப்புகள் உங்கள் உள்ளங்கைகளில் www.newsbar.lk. රාජ්‍ය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමග එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතන වූ කෙසේ යුද්ධයක් වූ ගැටුමක් ඇති වුණත් ඒ හරහා සිදුවන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක 3කට වඩා වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණන් සැමරුම් ස්මාරක අසල පැමිණි ඔවුන්ගේ දෙමව්පියන් දූ දරුවන් බිරින්දෑවරුන් දෑත් එක් කරගෙන නගන වේදනාබර ආයතනයේ දකින ඕනෑම කෙනෙක් යුද්ධයක සිහිනයක් දැකීමට පවා අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිසුන්ට විඳින්න සිදුවී ඇති දුක් පෙර නොවිරු මට්ටම ළඟා වී තිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනකගේ දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත් වී තිබෙනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින පාපන්දෝ බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලන ඛේදවාචකයක් වී තිබෙනවා. තමන්ගේ බලය වැඩි කර ගැනීමට තවත් කිසිවෙකුට ජීවිතවලට බලපෑම් කිරීම සහ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවේ. ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සලට හේතු වී තිබෙනවා. විශේෂම ගාසා තීරයේ වේදනාබර ඛේදනීය එලිමහන් සිර කඳුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් සියලු පාර්ශ්වයන්ගේ එකගතාවය මත දෙපාර්ශ්වයේ කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත් බාධාවකින් තොරව සියලු මානසික ආධාර යොමු කිරීමත් සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ අපි හඬ නගනවා. මේ බීසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා. පලස්තීන ජනතාවට රාජ්‍ය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසෙගේම නීත්‍යානුකූල ආරක්ෂා සහ මානව ගැටලු හඳුනාගත යුතු තිබෙනවා. 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යන් දෙකක් එකිනෙකට යාබදු පැවතීම පදනම සපේන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතු තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නක බවට පත් වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළඹ තිබෙනවා. මිනිස් සංහතිය තුළ ලෝකයේ පීඩාවට පත්කන යුද්ධ ගැටුම් වලට උමුතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවයේ අහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත් වර්ගවාදයේ විස තවමත් තැන තිබෙන බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණවන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී වර්ගවාදී ගෝසාවන් තව දුරටත් අලුයට ගිනි පුපුරමින් ඉතිරිව තිබීමයි. එහි බීසුණු තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහ පැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ගිනි පුපුරු විටින් විට මහා ගිනි ජාලාව බවට පත් කිරීමයි. ආයුධ මගින් ප්‍රශ්න විසඳ ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ වී යුතු තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගෙන්නේ මේ යන ලෝකයක අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වීදම් කරනවා. නිසි සෞඛ්‍ය පාසුකම් නොමැති කෝටි ගණන් ජනතාව මරණය මවත තෝරා ගන්නා විට නිරන්තක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපන නැමැති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුමෙල්ල විට භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අගලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක්ව අපි සියලු දෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනා කරුවන් බවට පත්වීම කියා මා යෝජනා කරනවා. ගෞරවනීය ආරාධනා අමුත්තනි, ඓතිහාසික මැතිවරණ ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි ව්‍යවස්ථාදායක විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවැන්ත විශ්වාසයක් තිබුවා. තව අතකින් දුස්්‍යාබාධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජනයේ ඓතිහාසික ලියාමක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්눔 කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජනමාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්නු ලැබෙනවා. ඒ වගේම මහජන නියෝජනයන් යනු මහ ජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් වියුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අප විශ්වාස කරනවා. සභාපතිතුමීනි, සම්භාවිනී අමුත්තනි, අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්පල ගැනීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල් කරණය සහ පිරිසුදු රටක් යන ප්‍රධාන අංශකරේ අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපන සහ සෞඛ්‍ය කරේ අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජය ගනිමින් සිටිනවා. වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදී අපගේ නව ඉලක්කය
ලෝක ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවන්ට ප්‍රවේශ වීම හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වූහොත් තාක්ෂණයට ප්‍රවේශ වීම ඉඩ ප්‍රස්ථා විවර වීම, සංවර්ධන වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැළැක්විය නොහැකි වෙනවා. නමුත් එසේ කිරීමට අප අසමත් වුවොත් තාක්ෂණයේ අසමානතාවයේ අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇතිවීමට තුඩු දෙන තවත් බලවේගයක් වන බව අප විශ්වාස කරනවා. ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීම හැකිය නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලෝක පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමට යටිතල පාසුකම් අවම වීම බලපාලා තිබෙනවා. ගෞරවනීය සභාපතිතුමිනි, ආරාධිතයිනි, අප නව ලෝකයක්, බොහෝ යාපත් ලෝකයක්, මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනගා ගත යුතුයි. මෙම සමුළුවේ සමාජිකයන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටීමේ ප්‍රඥප්ති අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරි ට්‍රූමන් කළ ප්‍රකාශය සිහිපත් වෙනවා. අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත් නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි මෙන්ම ඒ වඩා සමීපයේ යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකයේ රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව අප අපකැප වූ පරපුරක් ලෙස මෙම සමුළුවේදී අධිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සීනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සීනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සීන වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සීනේ බව මා විශ්වාස කරනවා. ඒ සියලු සීන වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරාය යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වල බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා. නිරෝගී ධර්මතලයක සාමය, ගෞරවය හා සමානත්වතාව වෙනුවෙන් කැපවීම යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ඒ ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෙහෙවින්ම ස්තුතියි.